අතීත ශ්‍රී ලංකාවේ ඝන වනාන්තර තුල සෙවණැල්ලක් බවට පත් වූ කුමාරයෙකු පිළිබඳ රහසක් සැඟවී තිබේ. කළු කුමාරයා ලෙස ප්‍රකට වූ මේ කුමරු තමා කලහූනියම් සහ අඳුරු මායාවන් නිසා තමාගේම පරාවර්තනය අහිමි කරගත්තේය. ඒ ශාපය හේතුවෙන් ඔහු කළු කුමාරයා මවට පත් වුණ අතර ඔහු දර්ශනය වනේ අඩසන පායන රාත්‍රීන්හිදී පමණි. අසල පිහිටි කුඩා ගම්මානයක ජීවක් වූ කමලා නම් තරුණියට ඔහුගේ ඒ අඳුරු ආගමනය දැනෙන්නට විය. ගත සිත පීඩා විඳින අමුතුම සීතලකින් මුළු පරිසරයම පිරී යද්දී කළු කුමාරයා ඇගේ නිවස අසල දර්ශනය විය. තමාට අහිමි වූ දේ සෙවණැල්ලි අතර සොයමින් කළු කුමාරයා රාත්‍රියේ සැරිසරන මවට ජනප්‍රවාදයෙන්හි අවවාද කෙරේ. නමුත් ඔහුගේ ඒ ශාපයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය වන ආරක්ෂක මන්ත්‍ර සහ ක්‍රමවේදයන් පිළිබඳව ගමේ වැඩිහිටියෝ දැන සිටියා. එතැන් සිට කළු කුමාරයා නිහඬ සන එළිය ඇති රාත්‍රීන්හි සැරිසරන වනාන්තරයට අධිපති අද්භූත ජනප්‍රවාදයක් බවට පත්විය.